සාකච්ඡාව ආණ්ඩුව බලය දිනා ගැනීම සඳහා ගොඩනගන ලද නරටිව් එක නැත්නම් මේ දේශපාලන ආඛ්‍යානයේ ප්‍රධානම කොටසක් තමයි මේ රටේ ගොවියා සහ පාරිභෝගිකයා. ඔබට මතක ඇති ලංකාවේ තෙක් පැවති සමාජ ආර්ථික දේශපාලන අර්බුද විග්‍රහ කිරීම සඳහා මාලිමාව බොහෝ විට පාවිච්චි කළේ මේ රටේ පාරිභෝගිකයා සහ ගොවීන් එහෙම නැත්නම් නිෂ්පාදකයින් මුහුණ දෙන අත්දැකීම්. නමුත් වර්තමානයේ වන විට මේ මොහොත වන විට මාලිමා ආණ්ඩුව යටතේ මේ රටේ ගොවියා සහ පාරිභෝගිකයා යන දෙදෙනාම එකවර අසරණ භාවයට පත් වෙලා ඉන්නේ. දේශීය නිෂ්පාදන වෙළඳපළට අදාළ ගැටලු निराකරණය සම්බන්ධයෙන් මේ ආණ්ඩුව ඉතා නරක විදිහට අසමත් වෙලා ඉන්න බව අපිට පැහැදිලි විදිහට දකින්න ලැබෙනවා. ගොවියාට ප්‍රශ්නයක් වුණාම ගොවියාගේ අමුඩලෙන්සු ඇඳගෙන කොළඹාපු නාමල් කරුණාරත්න අද ෆුල් කිට් ඇඳලා හීතල කාමරවල කරකෙන පුටු උඩ බුදියගෙන ඉන්න බවක් තමයි අපිට පේන්නේ. ලංකාවේ රටලූණු ගොවියා සම්බන්ධව ඊටාම සංකීර්ණ ගැටලුවක් මේ වෙලාවේ කතිකාවට ලක් වෙමින් තියෙනවා. ලොකුලූණු ගොවියා ආණ්ඩුවට කරන පළමු චෝදනාව තමයි දේශීය ලොකුලූණු අස්වැන්න වෙළඳපළට පැමිණෙන්න පෙර එහෙම නැත්නම් කල්තියා ආනයනික ලොකුලූණු මත පනවන බද්ද මේ ආණ්ඩුව පැනෙව්වේ නැහැ. ඒ කියන්නේ දේශීය නිෂ්පාදනය වෙළඳපළට ආවට පස්සේ තමයි බද්ද ගැහුවේ. එතකොට ගෙන්නන්න ඕන ලූණු ටික රට ඇතුළට ඇවිල්ලා. ඒ වගේම දේශීය ලොකුලූණු ගොවියා ඊටාම අන්තරාදායක ආයෝජනයක් කරන්නේ. එක වැස්සක් ආවොත් මුළු අස්වැන්නම නැති වෙනවා. ඒ කිසිදු කාරණාවක් සම්බන්ධ ආණ්ඩුව සැලකිල්ලක් දක්වලා උන්ට කිසි තැනක යෙදවුම් සහනාධාරයක්වත් දෙන්න උත්සාහ කළා නැහැ. කිසිදු යෙදවුම් සහනාධාරයක් ලොකුලූණු ගොවියා සම්බන්ධයෙන් ලබා දෙන්න මේ අය සමත් වුණා. ඒ වගේම පරක්කු වෙලා හරි පනවපු බද්ද ප්‍රමාණවත් නැහැ කියන කාරණාව ගොවීන් විසින් පෙන්වලා දෙනවා. ඒ කියන්නේ ගහපු බද්ද ඊට වඩා ලොකු බද්දක් අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුව විසින් පැනවිය යුතුයි කියන එක තමයි දේශීය ලොකුලූණු නිෂ්පාදකයාගේ නැත්නම් ගොවියාගේ යෝජනාව. මාස 6න් රට හදන්නම් කියලා ආපු ආණ්ඩුව මාස 6න් ප්‍රශ්න ඔක්කොම විසඳන්නම් කියලා පොරොන්දු වෙච්ච මේ ආණ්ඩුව අද ගෙඩි යටෙන් ලූණු කිලෝ එකක් හදලා දෙන්න කියලා ගොවියට එක්තරා ආකාරයක තර්ජනයක් කරමින් ඉන්නේ.